ඔන්න ඉතින් අපේ vlog එකේ part 2 තමයි මේ විදියට ඔයාලට අරන් එන්නේ. ටිකක් කල් ගියා මේ වීඩියෝ එක එන්න නම් කැම්පස් එකේ තිබ්බ වැඩත් එක්ක වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. අද අපි vlog එක පටන් ගන්න අපේ trip එකේ 3 වෙනි දවසින්. අපි අද යන්න හදන්නේ ලස්සන තැනක් බලන්න. එහෙනම් ඉතින් ඔයාලත් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අපි මුලින්ම ආවේ රාවණ ඇල්ල බලන්න. අපි එදිනම් ගොඩක් සෙනග හිටියේ නැහැ. හැබැයි ටිකක් වෙලා යද්දි කට්ටිය ගොඩක් ආවා මෙතනට. පාර අයිනම තියෙන නිසා චුට්ටක් පරිස්සම් වෙන්න ඕනි තැනක් මෙතන. අපි ඉතින් අපේ අයිකනික් වීඩියෝ එකත් අරගෙන ගියා එතන තිබුණ ලස්සන දේවල් ටිකක් බලන්න. ඊට පස්සේ ඉතින් අපි මෙතන හිටපු සීයා ළඟට ඇවිල්ලා කන්නත් පොඩි දේවල් ටිකක් ගත්තා. රාවණ ඇලටත් සමු දීලා අපි දැන් මේ යන්න හදන්නේ කුඹල්වෙල අසපුව බලන්න. අපි ආපහු බස් එකේ ටවුන් එක පැත්තට ඇවිල්ලා කුඹල්වෙල අසපුවට යන බස් එකකට නැග්ගා. එදා අපිත් එක්ක තවත් ගොඩක් සෙනගක් හිටියා කුඹල්වෙල අසපුවට යන බස් එකේ. මේ බස් එක ප්‍රධාන පාරේ ඉඳන් අසපුවට යනකම් යන්න වෙලාවල් වෙන් කළා තමයි තියෙන්නේ. අපි ඉතින් ආව ගමන් අපිට මේ දන්සල හම්බුණා. මෙතනට එන හැමෝම මේ දන්සල ගැන දන්නව ඇති. මං හිතන්නේ මේක අවුරුද්ද හැමදාම දෙන දන්සලක්. මේ දන්සලට ඉතින් ඕනම කෙනෙක්ට මොනවා හරි දෙයක් ගෙනත් දෙන්න පුළුවන්. එයාලා ලිස්ට් එකක් දීලා තියෙනවා මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට ස්වේච්ඡාවෙන් මෙතන ගිහිල්ලා වැඩ කරන්නත් පුළුවන්. අපිට ඉතින් එදා හම්බුනේ කුරක්කන් කැඳ එකක්. කුරක්කන් කැඳ එකක් කියවට මේකේ ධාන්‍ය වර්ග 10ක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඉතින් අපි මීට අසපුව පැත්තට පයින් ඇවිදගෙන ගියා.
අපි ඉතින් අසපුව වටේම ඇවිදලා බුදුගේ පැත්තටත් ගියා. හැබැයි එතනින් එහාට නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ෆෝන් අරන් යන්න දුන්නේ නැහැ. ඉතින් අපි පුළුවන් විදිහට වීඩියෝස් ෆොටෝස් අරගෙන ආපහු පහලට ආවා. මොකද බස් එක තියෙනවා කියලා තිබුණා. තව පැය භාගයකින් විතර ඉක්මනට බස් එකට එන්න ඕන නිසා අපි ආපහු ආවා. බස් එක නවත්තලා තිබුණ තැන මෙන්න මේ අයිස්ක්‍රීම් කඩේ තිබ්බා. අපි ඉතින් ඒකෙන් අයිස්ක්‍රීමුත් අරගෙන බස් එකට වෙලා ඉඳන් හිටියා. තවත් කට්ටිය එනකන් ඉන්නවා කියලා කිව්වා පහලට යන්න ආපහු. අපි ඉතින් ආපු පාර දිගේම ආපහු පහලට ඇවිල්ලා බදුල්ල පැත්තට යන බස් එකක් එනකන් තමයි මේ ඉන්නේ. අපි ආපහු ගෙදර යන්න තමයි දැන් මේ හදන්නේ. ගෙදර ගිහිල්ලා ඉතින් අපි ආයෙත් මේ බඩු පැක් කරගෙන යන්න හදන්නේ අපේ චාරිකාවේ ඊළඟ නවාතැනට. අපි එක රැයක් ඉතින් මේ හිටපු හින්දා ඊළඟ දවසේ ඉන්නේ අපේ අනිත් යාළුවයි ගෙදර. මේන් ඉතින් අපේ ෂෙලි අපේ යක්කගේ සුරතලා අපි යාටත් බයි කියලා මේ චූටි බබාටත් බයි කියලා අපි බස් එකට නැග්ගා ආපහු බදුල්ල ටවුන් එකට යන්න. දැන් ඉතින් ඔයාලට මේ පේන්නේ බදුල්ල ටවුන් එකේම ගෙදර තියෙනවා කීව යාළුවගේ ගෙදර යන විදිහ. ටවුන් එකේ කීවට ටවුන් එකේ ඉඳලා ටික දුරක් යන්න තිබුණා. අපි ඉතින් එහෙට ගිය වෙලේ ඉඳන් තිබුණු සංග්‍රහ වලින් නම් කිසිම අඩුවක් තිබ්බේ නැහැ. රෑ වෙලා කෑම හැම කාලා ඉතින් අපි මේ පොඩි සෙල්ලමක් කරන්න තමයි හදන්නේ. අපි ඉතින් කලින් දවසේ රෑ වගේම අදත් සින්දු කිව්වා. කොහෙ ගියත් ඉතින් අපේ හැකියාවන් වල කිසිම අඩුවක් තිබ්බේ නැහැ. එයාලත් ඉතින් හරියම සතුටින් අහන් ඉන්නේ නැති කියලා අපි හිතනවා. මේ ඉතින් අපේ ට්‍රිප් එකේ 4 වෙනි දවස. අපි අද යන්න හදන්නේ මෙන්න මෙයාලගේ ගෙදර. අපි කට්ටියම ලෑස්ති වෙලා බඩුත් අරගෙන අද රෑ ඉතින් අපි එහෙ නවතිනවා ගිහිල්ලා. ඒක නිසා බඩුත් පැක් කරගෙන අපි වීල් එකේ ආපහු බදුල්ල ටවුන් එකට ආවා. අපේ බස් එක තිබ්බේ 7:20ට. 7:20ට ඇවිල්ලා 7:20ටම ගියා ඉතින් මේ බස් එක. මේ බස් එකේ නැගලා අපිට ඉතින් පැය 2කමාරක වගේ ගමනක් යන්න තියෙනවා. හොඳම දේ කියන්නේ මේ බස් එකටම හිටියේ අපි විතරයි. මං හිතන්නේ අපේ බස් එකක් වගේ තමයි අපි හැසිරුනේ මේක ඇතුලේ. අපිට යන්න තිබුණු පාර දෙපැත්ත මාරම ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ වලින් පේනවා ඇති. ඊට වඩා ඇස් දෙකට දැක්කම මාරම ලස්සන වටපිටාවක් තමයි තිබුණේ. ඉතින් මේ බස් එකෙන් බැහැලා අපි යන්න හදන්නේ අපේ යාළුවගේ ගෙදරට. පයින් යන්න බෑ දුර හින්දා අපි වීල් එක තමයි යන්නේ. අපි කන්න දේවලුත් අරගෙන අපි 6 දෙනාම ඉතින් වීල් එකට නැග්ගා. එකපාරම ඉතින් ගස් බඩ ගන්න වීඩියෝ එකක් තිබ්බට මෙහෙට ආපු වෙලේ ඉඳන් හිතපු නැති දේවල් තමයි උනේ. මෙහෙට ආව එක වීඩියෝ කරගත්තට ඒක වීඩියෝ වෙලා තිබුණේ නෑ. ඉතින් අපිට මෙතන ඉඳන් තමයි ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යන්න වෙන්නේ. එන්න. යෝයි ඊරමුසු කොල කනවද? නෑ දත්ම දිනවා ඊරමුසු කොල වලින්.
අපි ඉතින් වත්ත පුරාම ඇවිදලා අපිට කන්න මොනවද තියෙන්නේ කියලා හොයලා බැලුවා. එයා කියන විදියට හොයලා බලන්න නම් දෙයක් තිබ්බේ නෑ. තිබ්බේ ඉතින් ගම්මිරිස් විතරයි. අපි ඉතින් ආපහු පහලට ඇවිල්ලා ගේ වටේ පොඩ්ඩක් ඇවිදලා බලද්දි අපිට මෙන්න මේ කුරහංගල හම්බුණා. අපේ කට්ටිය ඉතින් මේක කලින් දැකලා තිබ්බේ නෑ. අපේ යාළුවගේ තාත්තා අපිට සපෝට් කරා මේක පොඩ්ඩක් කරකවන්න. ඊට පස්සේ ඉතින් අපිට මෙන්න මේ රසම රස කෑමත් හදලා දුන්නා. මේක හදලා තිබ්බේ ඉන්දියාප්ප වලින්. අපි අරන් ආපු නාරංගලින් අච්චාරුත් හදලා දැන් මේ යන්න හදන්නේ අපේ ට්‍රිප් එකේ අපි ආසම කොටසට. අපේ ටික දෙනෙක් ඉතින් බෑ කී තමයි මේ ගමන යන්න ලෑස්ති වුණේ. උනාට යාලා අන්තිමේදී හිතපුවත් නැති එක්ස්පීරියන්ස් එකක් තමයි ගත්තේ. මේ ගමන යන්න තිබ්බ පාර කොච්චර අමාරු වුණත් මේකේ ගමනාන්තේ හරියම ලස්සන තැනක්. ඉතින් එහෙනම් ඔයාලත් අපිත් එක්ක යමු ඒ ලස්සන තැන බලන්න. චූටි දියපාරවල් ටිකකුත් පහු කරගෙන ලස්සන කුඹුරකුත් පහු කරගෙන අපි ඉතින් ආවේ මෙන්න මෙතනට. මේකට ඉතින් ගමේ අය නම් කියන්නේ පීල්ලක් කියලා. මේකේ වතුර හරිම සීතලයි. අපි ඉතින් ඇති වෙනකන් නෑව මෙතනින්. කලින් කිව්වා වගේම ඉතින් අපි එදා හිතපු නැති දේවල් තමයි සිද්ධ වුනේ. මං ෆෝන් එකේ චාර්ජරය අරන් ගිහින් තිබ්බේ නෑ. ඒක නිසා ඉතින් එතනින් පස්සේ සිද්ධ වුණ දේවල් වීඩියෝ කරගන්න උනේ මෙන්න මෙහෙම. ගමන කොච්චර ලස්සන වුණත් තියෙන Android ෆෝන් එකක් වුණාම කොහොම දේවල් වෙනවා. ඉතින් අවස්ථාවේ හැටියට අපිට මේ වීඩියෝ එකත් ඇත්තරම වටිනවා. මේ ඉතින් අපේ ට්‍රිප් එකේ පස්වෙනි දවසේ අපි උදේම ආපහු ආව අපේ යාළුවාගේ ගෙදරට. කලින් දවසේ රෑ ඉතින් පුන්න දේවල් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් ඉතින් අපි මේ යන්න හදන්නේ රසම රස කුලිපි දෙනවා කියලා කිව්ව කඩේකට. අපේ යාළුවා අපිට එක්කන් ගියා. පයින්ම තමයි අපි මෙතනට ගියේ. හැබැයි ඉතින් කඩේ ගාවට ගිහින් තමයි දැක්කේ කඩේ වහලයි වෙලේ. අපි ඉතින් හිත හදාගෙන ආපහු ආවා. ඊට පස්සේ ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ අපේ යාළුවගේ අත්තම්ම අපිට කෑමකට එන්න කියලා තිබ්බා. එයා ගොඩක් කල් ඉඳන් තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ අපි යාළුවගේ ගෙදර එනකන්.
අපි ඉතින් කෑම එහෙම කාලා ගෙදර තිබුණු ඇන්තූරියම් පැල ටික බලන්න ගියා. මේ වත්ත හරිම ලස්සනයි. හැම තැනම ලස්සන මල් පැල තමයි හදලා තිබුණේ. අපි ඉතින් වීඩියෝ එකකුත් අරගෙන ආපහු ගෙදර ආවා. මේ ඉන්නේ ඉතින් අපේ යාළුවගේ අත්තම්මා. එයා අපිට ගොඩාක් හොඳට සැලකුවා අපි ආවෙලේ ඉඳන්. අපි ඉතින් ආපහු ගෙදර ඇවිල්ලා ආයෙත් මේ යන්නේ කුල්ෆි තියනවද කියලා බලන්න. මොකද අපි කුල්ෆි කන අදහස අතහැරලා තිබ්බේ නෑ ඒ වෙද්දිත්. මේ වෙලාවේ පොඩ්ඩක් වැස්සත් පටන් ගන්න ලං වෙලා තිබ්බේ. ඉතින් අපි ඉක්මනට ගියා. ඒ වෙලාවේ නම් කුල්ෆි කඩේ ඇරලා තිබුණේ. ඉතින් අපි බැලුවා මොනවද අපිට ගන්න පුළුවන් කියලා. අපි කලින් කාලා තිබුණේ නැහැ. මම කාලා තිබුණේ නැහැ. යාළුවා නම් කාලා තිබුණා. ඉතින් ඒ අපිට කීවා මේ ආමන්ඩ් ෆ්ලේවර් එක අලුතෙන් ආවේ එකකින් ගන්න. ඒක හරිම රසයි කියලා. අපි ඉතින් අපේ යාළුවන්ටත් කුල්ෆි අරගෙන ආපහු ගෙදර ඇවිල්ලා තමයි කුල්ෆි කෑවේ. ඊපස්සේ දැන් මේ හවස් වෙලා අපි යන්න හදන්නේ පොඩි ටී පාටි එකකට. අපේ යාළුවගේ නැන්දි ගානේ තමයි ඉතින් මේක අපිට හම් වෙන්නේ. අපි හැමෝම ලෑස්ති වෙලා ආපහු බදුල්ල ටවුන් එකට තමයි මේ යන්න හදන්නේ. මේක ටවුන් එක නෙමෙයි. ටවුන් එක. ඉස්සර කර ටවුන් එක. මේක ටවුන් එක නෙමෙයි. ටවුන් එකේ තියෙන අර ගොඩාක් ලොකු ටවුමක් තමයි තියෙන්නේ. ඉතින් කාලා ටිකක් වෙලා එතනට වෙලා කතා කර කර ඉඳලා පහලට ආවා ෆොටෝ ටිකක් ගන්න කියලා. එයින් ඉතින් අපේ යාළුවගේ අම්මයි නැන්දි අපි මෙහෙට ආව දවසේ ඉඳලා මේ ගෙවල් වල හැමෝම ඇත්තටම අපිට ගොඩාක් ආදරෙන් සැලකුවා. කිසිම අඩුවක් කරේ නැහැ කිසිම දෙයකින්. අර මේද මේ වැහිලා උඩක් ගන්නද? ආ? එදා රෑ ඉතින් අපි අපේ නැන්දට පොඩි උදව්වක් කරන්න තමයි මේ කුස්සියට ඇවිල්ලා ඉන්නේ. මෙයාලා මං එනකොටත් කට්ලට් එහෙම හදන්න පටන් අරගෙන මේක තමයි ඉතින් අපි බදුල් ඉන්න අන්තිම රෑ. දැන් ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපේ ට්‍රිප් එකේ අන්තිම දවසට. හිතපුවත් නැති විදියට මේ දවස් ටික ගෙවිලා ගියා. මේ දවස නම් ඇත්තටම අපිට දුක හිතෙන දවසක්. මොකද අපි මේ දවස් ටිකේම 6 දෙනා එකටමයි හිටියේ. ඒත් ඉතින් හැම දෙයකටම අවසානයක් තියනවා වගේ අපි බෑග් ටිකත් ලෑස්ති කරගෙන දැන් මේ යන්නේ බදුල්ල ස්ටෑන්ඩ් එකට.
මේ දෙන්න ඉතින් අපිව බස් එකට දාලා බස් එක ස්ටෑන්ඩ් එකෙන් එළියට දානකම් අපිත් එක්ක හිටියා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් එළියට දාද්දිම ඇත්තටම ලොකු දුකක් හිතට දැනුණා. මේ ගෙවුණු දවස් 5ෙදිම අපි එකතු කරගත්තේ ලස්සන මතක අපිත් එක්ක හැමදාම ඉස්සරහට තියෙයි කියලා අපි හිතනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු නොවලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එක අරන් ඉක්මනින් ඔයාලව හම්බෙන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.